Let's unwrap. හෙල්ලෝ කට්ටිය ඔන්න අදත් ආදරෙන් පිළිගන්නවා මගේ ඊටින් ෂෝ එකට. අදත් ඔයගලන්ට පේනවා ඇති ගෙනල්ලා තියෙනවා සුපිරිම බිරියානි එකක්, ලංකාවේ ස්ටයිල් බිරියානි එකක්. මේකට ඇවිල්ලා තියෙනවා හොදි එකක්. මම මේක තාම දාගත්තේ නෑ. මේක හොඳ චිකන් හොදි එකක් මේ. සැරට තියෙනවා කට්ටිය. එහෙනම් කට්ටිය අපි යමු මේ රසවත් බිරියානි එක රස විඳින්න. බලකට සම්බෝල නැචරුවෙන් ලුණු කැල්ල උද්දාගමු. ෆස් බයිට් ඔගොලන්න තමයි ඉස්සල්ලාම කට. චියස් ගයිස්. වව් මේක නියම මරහත් තියෙන්නේ රියල් හෝම් මේඩ්. මේ අපේ මුස්ලිම් යාළුවන්ලගේ වෙඩින් වලට ගියාම ඒගොල්ලන්ගේ ගහන බිරියානික වගේම රහයි නියමනම් බැදලා තියෙනවා. මල ඇටලු මරු අලු කහිල්ලේ මන් දාලා තියෙනවා. නයිස්. නියම ස්පයිසි එකට තියෙනවා කට්ටිය. wow වෙනම විදිහට හදපු සුපිරිම බිරියානියක්. මේක දාගමු. සාමාන්‍ය සාම්ප්‍රදාය බිරියානියකට එනවා වගේ රයිතා එකක් බිත්තරයක් එන්නේ නැති වුණාට ඔයාලන්ට මම කිව්වා වගේ වෙන වෙන අයිටම්ස් ටිකක් එනවා. මැලේ අච්චාරු ඔක්කොගේ සාමාන්‍ය බිරියානියකට හම්බෙන්නේ නැහැනේ. බත්තගෙත් හොඳට මසාලා ටික දාලා හොඳට රහනවා බත්තේ. චිකන් එක උනත් හොඳට රෝස්ට් වෙලා තියෙනවා. ටොප් බිරියානි එක. චාරු ටිකක් චිකන් එකෙන් ටිකක් තාමු.
අතට අනාගත්තා. කට්ටිය කියන්න ඕන අපි මේක ගත්තේ හවාලිවල තියෙන මව්බිම රෙස්ටෝරන්ට් කියන තැනින් තමයි අපි ගත්තේ. ඒගොල්ලන්ගේ කන්ටැක්ට් ඩීටේල්ස් උයි ලොකේෂන් ඩීටේල්ස් උයි මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. කුවේට් වල ඉන්න කෙනෙක් ඕඩර් කරගන්න කැමති කෙනෙක් කෝල් එකක් දීලා මේක තියෙන්නේ සිකුරාදට විතරයි. ඕඩර් එකක් දාගන්නවා නම් කලින් පොඩ්ඩක් කෝල් එකක් දීලා ඕඩර් එක දාගන්න. එතකොට සිකුරාදා පොඩ්ඩක් බිසි දවසක් ඉඳලා රෙස්ටෝරන්ට් එක පොඩ්ඩක් බිසි. එහෙනම් කලින් ඕඩර් එකක් දාගත්තොත් ඔයගොල්ලන්ට ලේසියි. ප්‍රයිස් එක වුණා කේඩි එකා මාරක්. මේක ෆුල් චිකන් බිරියානි එක. වීඩියෝ මුලදී කිව්වා වගේ අයිටම්ස් ගොඩක් එනවා. වර්ත් දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න පුළුවන්. දෙන්නෙකුට බඩ පැලෙන්න කන්න චිකන් ඉතින් එක කෑල්ලක් එන්නේ හැබැයි. බත් එක දෙන්නෙකුට බඩ පැලෙන්න හොඳටම ඇති. ඒක මේ මැලේච්චාරුව එහෙමනම් මාරම රසයි. ඕකේ. මේකට තව හොදි චූට්ටක් දාගමු. පේනවනේ හොදි එක තික් එකට තියෙනවා. තමයි ගාන වෙන්නේ. චිකන් කෑල්ල උදාගත්තා. උඩින් දාගත්තා. කට්ටක්වත් ඉතුරු කරන්න හොඳ නෑ කට්ටිය. ඔන්න අන්තිම කට්ට. බිරියානි කරන් ඇත්තටම බර්ත් කැමති කෙනෙක් ඉන්නවනම් මං කිව්වා වගේ මං කන්ටැක්ට් ඩීටේල්ස් ටික දාලා තියන්නම් ඕඩර් එකක් දාගන්න. එහෙනම් කට්ටිය වීඩියෝ එකත් එක්ක රැඳලා හිටියට ගොඩක් thank you. ඕගොල්ලන් හැමෝම පරිස්සමට ඉන්න. අපි ඊළඟ vlog එකකින් සෙට් වෙනකන් ඕගොල්ලන් හැමෝටම ජය වේවා.